වෙල්කම් බැක් ටු මයි YouTube channel. මගේ YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. සබස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් යාළුවනේ මම අද ආවා නෙළුම් කුළුණ බලන්න. ලෝටස් ටවර් එක බලන්න ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේකේ උස වෙනවා මීටර් 350ක්. ඒ කියන්නේ මේක අඩි 1150ක් උසයි. මම ආවේ දවල් වරුවේ. ඉතින් ඒක නිසා පොඩ්ඩක් ලස්සනට මේක කැප්චර් කරගන්න පුළුවන් වුණා. රෑට නම් මෙතන ටිකක් කළුවරයි. ඉතින් ඒක නිසා ටිකක් කැප්චර් කරගන්න අමාරුයි. ඉතින් මං ඇතුළට ආවා. ඉතින් දැන් ඇතුළට යන්නයි හදන්නේ. ඉතින් මේ කුළුණ නිර්මාණය කරලා තියෙන්නේ පිපීගෙන එන නෙළුම් පොහට්ටුවක විදිහට. ඉතින් මම මෙතන ටිකක් වීඩියෝ ටිකක් අරගෙන යන්න හිතුවේ. ඉතින් මේ ලෝටස් ටවර් එකේ මේ කුළුණේ පෙතිවලට රෝස පාට, කොළ පාට විශේෂ වීදුරු භාවිත කරලා තියෙනවා. ඉතින් මං ඒකේ ඇතුළට ආවා. මෙන්න මෙහෙමයි ලස්සනට මේක ඇතුලේ පෙන්නලා තියෙන්නේ. ඉතින් අපි ඇතුළට ගිහින් බලමු. ඉතින් මුලින්ම අපි දැන් ටිකට් එකක් ගන්න ඕනි. ඉතින් ටිකට් එක රුපියල් 500යි වෙන්නේ. ඉතින් ටිකට් එකක් අරගෙනම අපි ඇතුළට යමු. විශේෂයෙන් කියන්න ඕනි මේක වීක්ඩේස් වල, වීකෙන්ඩ් වල දෙකේම ඕපන් වෙලා තියෙනවා. උදේ 9 ඉඳන් රෑ 10 වෙනකන්. ඉතින් මෙන්න මෙතන ලස්සනට මේකේ 3D ඩිස්ප්ලේ එක තියෙනවා. ඉතින් මෙතන ගොඩක් අය ඇවිල්ලා මෙතන ෆොටෝස් ගන්නවා. ඉතින් මමත් ෆොටෝස් ටිකක් අරගෙනම ඔබ්සර්වේෂන් ඩෙක් එකට යන්නයි ඊළඟට හදන්නේ. ඉතින් එන්න මාත් එක්ක අපි ගිහින් බලමු. මම දැන් ඔබ්සර්වේෂන් ඩෙක් එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔබ්සර්වේෂන් ඩෙක් එක ඇත්තටම තියෙන්නේ 7 වන මහලේ. එතකොට මේක අංශක 360 නැරඹුම් තලය කියලායි මෙතෙන්ට කියන්නේ. මෙතනින් කොළඹ වරාය, ගෝල්ෆස් එක, එතකොට බේරේ වැව ලස්සනටම පේනවා. ඉතින් ඊට අමතරව ඈතින් සිරිපාදෙත් මෙතනින් බලන්න පුළුවන්. ඇත්තටම අද නම් මම බැලුවට සිරිපාදේ පෙනුනේ නැහැ. ඉතින් ගොඩක් අය මෙතෙන්ට ඇවිල්ලා බලාගෙන ඉන්නවා. මෙතන සන්සෙට් එක තමයි ගොඩක්ම ලස්සන. ඉතින් සන්සෙට් එකට තව චූටි වෙලාවක් තියෙනවා. ඉතින් ඒ වෙනකම් මාත් චුට්ටක් කැරකි ඉන්නයි හිතුවේ. සන්සෙට් එක වෙලාවේ ඔන්න මං ඇවිත් ඉන්නේ. ඉතින් මෙතෙන්ට සන්සෙට් එක හරිම ලස්සනට පේනවා. ඉතින් ඉර බැහැගෙන යන දර්ශනය අඩි 1150ක උඩ ඉඳලා බලනවා කියන්නේ ඒක ඇත්තටම සුපිරි එක්ස්පීරියන්ස් එකක්. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එක ගන්න ඔයාලත් මෙතෙන්ට එන්න. ඉතින් මෙතන මාරම ලස්සනට පේනවා ළමයි. ඉර බැහැගෙන යන දර්ශනය. ඉතින් මේ chance එක මිස් කරගන්න එපා කියලා මං ඔයාලගෙන් ඉල්ලනවා.
ඉතින් මෙතන view එක පුදුම ලස්සනයි. මෙතෙන්ට ඈත කොළඹ වරාය පේනවා. එතකොට තව කොළඹ ඇත්තටම ගොඩනැගිලි පුංචි පුංචි පෙට්ටි වගේ පේනවා. එතකොට රේල් පීරි ඒ සේරම ලස්සනට පේනවා. බේරේ වැව අද ඇත්තටම සෙනග සෑහෙන්න ඉන්නවා. සෑහෙන්න ලොකු සෙනගක් ඉන්නවා. වීකෙන්ඩ්ස් වල එහෙම සෑහෙන සෙනග වැඩි. ඉතින් පොඩි ළමයි, එතකොට තරුණ අය, මහලු අය සේරම වගේ එනවා මෙතෙන්ට බලන්න. ඉතින් සෑහෙන සෙනගක් එකතු වෙනවා. ඉතින් ගොඩක් අය එනවා. ඉතින් මොකද්ද මෙතන වෙන්නේ? මොනවද මෙතන තියෙන්නේ කියලා බලන්න. ඉතින් ඒ අයත් එක්ක ඉතින් මමත් මෙතන කොහොම හරි ඉඳලා ෆොටෝස් ටිකක් ගාගෙනම ඉතින් දැන් පල්ලෙහාට යන්න හිතුවා. දැන් ඇති පැයක් විතර මම මෙතන හිටියා. ඔබ්සර්වේෂන් ඩෙක් එකෙන් දැන් යන්න වෙලාව හරි. ඉතින් ඉතින් මම දැන් ලෝටස් ටවර් එක බලලා ඉවර වෙලා යන්නයි හදන්නේ. ඉතින් එක්සිට් එක පැත්තෙන් යද්දී මට මෙන්න මේ ෂොප්ස් ටික මුණ ගැහුණා. ඉතින් මෙන්න මේ ෂොප් වල ලස්සන පුංචි පුංචි අයිටම්ස් තියෙනවා. ලස්සනම ලස්සනයි. ඒ ටිකත් බලාගෙනම යනවා කියලා හිතුවා. මෙතන තියෙනවා පුංචි ලෝටස් ටවර් වගේක්. ඉතින් ඒවා හරිම ලස්සනයි කියුට්. තව ලස්සන අයිටම්ස් ಜಾති තිබ්බා. ඒ ඔක්කොමත් බලාගෙන මම එළියට එද්දී මෙන්න මේ ටික දැක්කා. මෙන්න මේ ලයිට්ස් වෙනස් වෙන විදිහ මාරම ලස්සනයි. රතු පාට, දම් පාට, නිල් පාට, කොළ පාට, එතකොට කහ පාට පාටවල් 7කට එහා තියෙනවා. ඉතින් මේක බලන් ඉන්න මාරම ආසයි මම. ඉතින් ඒ ටිකත් බලලා මම යන්නයි හිතුවේ. ඉතින් දැන් ගොඩක් රෑ වෙලා. ඉතින් ගෙදර යන්නත් ඕනි. ඉතින් මම දැන් ලෝටස් ටවර් එකේ යන්නයි හිතුවේ. ඉතින් යාළුවනේ මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ගිහින් එන්නම්. බයි බයි.